දායාද කරමින් ලොවට කියාපාමින් ගෙනහැර පාන සංස්කෘතික මංගල්‍යයක් විදිහට අපට පෙරහැර හඳුන්වා දෙන්නට පුළුවන්. ඉතින් කණුපිටිගොඩ ශ්‍රී පූර්වාරාම රජමහා විහාරස්ථානය ජටින මහාවිද්‍යාලයත් සමග ඒකාත්මික වෙමින් ප්‍රථම වරට පවත්වනු ලබන පෙරහැර මංගල්‍ය කියවන්නටයි යටින මහාවිද්‍යාලයේ මාතේකගේ අපි මෙතෙන් සිට සූදානම් වන්නේ. ඉතින් ප්‍රථමයෙන්ම අපේ නෙත් මානවක යොමු වෙනවා නිසා බොහොම අපූර්ව දර්ශනයක් මල් බයිසිකල් කරුවන්ගේ පැමිණීම. සාමාන්‍ය පෙරහැරක් කියන්නේ පෙරහැරින් අපට අත්වන ප්‍රතිලාභ මොනවද? පෙරහැර ආරම්භ වෙන හේතු මොනවද කියලා අපි මේ ප්‍රේක්ෂකයන්ට දැනගන්න ඉඩ සලස්වමු. මේ පෙරහැර සජීවව නරඹන්න පුළුවන් නේ? YouTube channel Econo පොවාලස්සේ සනායක ඒ වගේම අසිරිය සනායක පිටුරු හරහා ඔබට මේ මොහොත වන විට පෙරහැර සජීවීව නැරඹීමේ අවකාශ විවර වන බවයි. පොඩිය ගමන් කරනවා ඒ දුවා දරුවන් දුවරු දැන් අපේ මුතු වේවිසිය ඉබරට පාලින්පත් නර්තනය ලක්මාලි මధుරි සහ අමිතා මහත්මිය සමහර නෙතුම කුමන විශේෂාංගයක් මූලික කරගෙනද කටයුතු කරන්නේ? සමහර නෙතුම අපිට ගැමිණිතුන් විශේෂයෙන් නාටකයක් විදිහට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම දෙපැත්තටම සමරන පිළිදැසේ හදසා ගනිමින් බොහොම අපූර්ව හැඩවල මව ගීත සිදු කරන නර්තන අංගයක් විදිහට ගැමිණිතුමක් විදිහට අපිට සමරන නර්තනය හඳුන්වා දෙන්නට තිබෙනවා. භාවයේ නැතුවන්නේ ලබා දෙමින් එහෙම නර්තන කණ්ඩායම ඉදිරියට ගමන් කරනවා. මේක විද්‍යාඥයන් අපිට ගැමිණිතුමා ඔය සමරන මේ නර්තනයේ සමරන සම්ප්‍රදාය සම්බන්ධත වීරකෙය අසංකල පුරාණ රජමහා විහාරස්ථානයේ පෙරහැර මංගල්‍යයේ කරුණුව වඩම්මද විවිධ ආදායක අපට දැන් දක්වන්න පුළුවන්. සත් ආකාරයකින් උපදෙසක් කරගන්නා පස්සේ දේවතාවක්. කාන්තාවන් විශේෂ ඒ වගේම දෙවොල් මඩල කියන පහසුවෙන් නර්තන සම්ප්‍රදායේ ශාන්ති කර්මයේ ප්‍රදර්ශන වශයෙන් පොඩ්ඩක් අපිට කරුණාකාරණා පෙරහැරට විශේෂාංගයක් ඉදිරිපත් කරමින් අපේ සහයෝගය දක්වනවා පළමුවිය කනිෂ්ඨ විද්‍යාලය සූර්යවාද කණ්ඩායම. රන්දෝලි පෙරහැර විශේෂාංගයක් ලෙස අප සමග ජීවිත ගමන් කරනවා. මේවද හැකියන ආකාරයට එක් විශේෂාංගයක් ලෙස ඉදිරිපත් කරනවා. ඕනම සම්ප්‍රදායේ චලනාංගයක් අපිට කතාපුවත් රසයක් වෙන අවස්ථාවක් දෙක ගන්න පුළුවන්. ඒ වගේම මේ සංගීතවල නාටක ගැහෙන ඕනම සම්ප්‍රදායයේ තමයි මේ සංගීතවල නාටකම එතන සංගීතවල කතන්දරය ආශ්‍රිත නාටකයන් කතාපුවත් සංගීතයේ විශේෂ පාත්‍රයේ නම් පෙට්‍රල් භාවිතය සනිතුරු නාටකයේ පමණක් නෙවෙයි සංස්කෘතික කලාවේ සමෘද්ධිය තවත් නාටකයක් අප පෙරහැර සඳහා ලබා දෙනවා. මෙලෙස පහතරට සබරකපු කියන නර්තන
ඇදම් කට්ටල ඇදලා ගනිමින් ජව සම්පන්න තේජාන්විත භාවයකින් අපේ අනන්‍යතාවයන් ලොවතු කියාපාන මුළු ලොවක් ඉදිරියේ අපේ අනන්‍යතාවයන් කියාපාන වෙස් නර්තන කණ්ඩායම විශේෂයෙන්ම යක්ෂණ මහාවිද්‍යාලයේ ආදරණීය පුතුගේ නියෝජනයෙන් තමයි වෙස් නර්තන කණ්ඩායම පෙරහැර මංගල්‍යයට එකතු වන්නේ. ඊළඟට අපිට දැනගන්න පුළුවන් බස්නායක නිලමේත්‍රපත් රෝණගේ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක කාමුක ප්‍රමුඛ රෝණගේ මෙතුමා පෙරහැරේ ඉදිරියට ගමන් කරනවා. ඒ සම්බන්ධ පරිහාර නිලමේවරු පාසල් ගරු මතක් කරන්න අවශ්‍යයි. බස්නායක නිලමේත්‍රපත් රෝණගේ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක කාමුක නෘත්‍යක කලායතනයේ ඉදිරිපත් කරන කරගම් නර්තනය මාත්මය සංවිධානය කරන ලද දිනය නෘත්‍ය කලායතනය ඉදිරිපත් කරන රන් මොළ නර්තනය. වඩාගේ අංශකලනයන් වඩාගේ විමුක්තියන් ඔහුගේ අපූර්වට ක්‍රියාකාරී ඒකකාරීකව පෙරහැර මංගල්‍යයන් වර්ධනය කරන්නට එකතු වන නර්තනයක්. සමග විජේනායක අභයසිංහගේ සිතුම් ප්‍රියතුමාලා පටුවන් පුදාව කංකාරම්ගේ නිවාස නිවසන පුදා සුදුසිංහ සේරුව යුතුමාල් පුදා ගමන් කරනවා. විනාඩිතුර දැන් ඔහුගේ ගමන් කරන්නේ මෝල්ගස් නම්බුගේ පදාර්ථයන්ගේ හඳුන්වාදීමට හැකියාව තිබෙනවා. විශ්වමාන්‍ය ආශ්‍රය කරමින් නිර්මාණය වන නිර්මාණ පිළිවෙත මෝල්ගස් නර්තනය හඳුන්වාදීමට ආකාරයට වාදනය කිරීම සුවිශේෂයි. සමරවමු නර්තන සම්ප්‍රදායේ ඒ ආකාරයෙන් ගෞරවය කරනවා. මේ සියලු පෙරහැර මේ මූලිකාංග වලට සියල්ලටම මූලික වෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ. ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු පිළිමය පූර්වාරාම දහම් පාසලේ දරුවන් ඊළඟට වඩික පටුන නර්තනය ඒ පූර්වාරාම දහම් පාසලෙන් සූදානම් කළා පෙරහැරට ඉදිරිපත් වෙන විශේෂාංගයක්. වඩික පටුන නර්තනය. මම දැන් අපිට මේක විතරයි මේ නර්තනාංගයෙන් අර්ථවත් වෙන්නේ. ඊළඟට දහම් පාසල සම්පාදිය සම්පූර්ණාරාම දහම් පාසල සූදානම් කරලා සම්පාදිය සංදර්ශනය පෙරහැරේ විශේෂාංගයක් ඉදිරියට ගමන් කරනවා. සම්පාදිය අපිට දහම් පාසලේ ශාන්ති කරේ තමයි අපිට මේ
සමාජ